ඔබ හැමෝටම දීපාවලි වාල්තුක්කල්. අයිබෝන් වනක්කම්. ගොඩක් විශේෂ දවසක්. ලෝකවාසී සියලුම හින්දු ජනතාව අද දීපවාලී උත්සවය සමරනවා. දීපම් කියන්නේ හරියටම කියනවා නම් පහන්. ආවලි කියන්නේ පේලි. ඒ කියන්නේ දීපවාලී කියන අරුතේ තේරුම වෙන්නේ පහන් පේලි කියන එක. ඉතින් දීපවාලි දවසේ සියලුම හින්දු ජනතාව මේ උත්සවය සමරන්නේ දෙවියන් යාඥා කළා, දෙවියන් වැඳලා මේ විදිහට පහන් පේලි පත්තු කරලා. ඉතින් අද දීපවාලි දවසේ මේ විදිහට පහන් සිළු දැල්වලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයක්. ඒ අපේ ජීවිතවල තියෙන සියලුම කරදර බාධක නැති වෙලා ගිහිල්ලා මේ පහන් සිළු වල ආලෝකය වගේ අපේ ජීවිතත් ඒකාලෝකමත් වෙන්න කියලායි. මේ උත්සවය සමරන්න හේතු ගණනාවක් තියෙනවා. ඒකෙන් එක හේතුවක් තමයි විෂ්ණු දෙවියෝ තමන්ගේ අවතාරයක් විදියට කෘෂ්ණව එවනවා හැමෝටම නපුරුකම් කරපු හැමෝටම කරදර කරපු නරහසුරන් පරද්දන්න. ඉතින් මේ නරහසුරන් පරාද කරලා හැමෝටම යහපත නිදහස ලබා දුන්න එක හේතු වෙනවා දීපවාලී උත්සවය සමරන්න. ඒ තමයි දකුණු ඉන්දියාව සහ ලංකාවේ හින්දු බැතිමතුන් විශ්වාස කරන විදිය. තව විශ්වාසයක් තියෙනවා ඒ උතුරු ඉන්දියානු හින්දු බැතිමතුන්ගේ විශ්වාසය. රාම සීතයි වනගත වෙලා ජීවත් වෙලා අවුරුදු 14ක් ඒ ජීවිතය අවසන් කරලා ඒගොල්ලන් එනවා නගරෙට. ඒ නගරෙට එද්දී මිනිස්සු හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා ඒගොල්ලන්ව පහන් දැල්ලලා. ඉතින් මේ විදිහට තමයි දීපවාලි උත්සවය ගැන උතුරු ඉන්දියානු හින්දු බැතිමතුන් විශ්වාස කරන්නේ. ඉතින් දීපාවලි දවසේ හැමෝම තමන්ගේ පවුලයත් එක්ක එකතු වෙලා ඒ සතුට ආශිර්වාදය ලබා ගන්නවා වගේම ලක්ෂ්මී දේවතාවිය ලක්ෂ්මී දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්වෙනවා. දීපාවලි දවස කියලා කියන්නේ බොහොම විශේෂ දවසක්. ඉතින් අපි හැමෝම දන්නවා ගොඩාක් දෙනෙක් දීපාවලි දවසට ගංගානම් නදින් ස්නානය කරලා අවශ්‍ය කරන ආශිර්වාදය ලබා ගන්නවා කියලා. හැබැයි වර්තමානයේ වෙනකොට හැමෝටම මේ ගංගානම් නදින් ස්නානය කරලා ආශිර්වාදය ලබා ගන්න බැරි නිසා එහෙම අයට පුළුවන් තමන්ගේ නිවසේ ඉඳලම හිස තෙල් ගාලා ස්නානය කරලා ඒ ආශිර්වාදය තමන් වෙනුවෙන් ලබා ගන්න. ගංගානම් නදිය ගැන කතා කරනකොට හැමෝම විශ්වාස කරනවා ගංගා දේවියගේ ආශිර්වාදය තමයි එන් ලැබෙන්නේ කියලා. ඒකට කලින් සඳහන් කළා වගේ හිස තෙල් ගෑමෙන් අදහස් කරන්නේ ලක්ෂ්මී දේවියගේ ආශිර්වාදය ලැබෙනවා කියලා. ලක්ෂ්මී දේවිය ගැන කතා කරනකොට දානෙට ධන සම්පත් වලට අධිපති දේවතාවියක් වගේම අපේ සෞභාග්‍යයට අපේ නිරෝගී භාවයටත් අධිපති දේවතාවියක් විදිහට සැලකනවා. ඉතින් මේ සියල්ලත් එක්කම දීපාවලි දවස ආදරයෙන් සශ්‍රීකත්වයෙන් එකමුතු සමරන්න ඉඩකඩ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම සුබ දීපාවලි දවසක් වේවා. ඔබ හැමෝටම දීපාවලි වාල්තුක්කල්. அனைவருக்கும் இனிய தீபாவளி வாழ்த்துகள்.